කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නවා නේද? අදත් ඉතින් චූටි ව්ලොග් එකක්. බිරිඳක් විදිහට මම මේ ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. බලන්නකො ඉතින් මෙයාගේ දාංගලේ. ඔහොම අහිංසකයි වගේ හිටියට හරිම වසයි මෙයා. ගොඩාක් වෙලාවට ඉතින් මං දවස ගෙවා ගන්නේ මෙයාත් එක්ක හුරතල් වෙවි, මෙයාගේ සෙල්ලම් ටික බල මගේ වැඩත් හිමීට කරගෙන තමයි. ඇන්තූරියම් පැල නම් ඔය තියෙන තාම පොඩ්ඩයි. තව තියෙනවා පැල ටික ගලවලා ඒව මල් පොච්චි වලට දාන්න ඕනේ. මං ඉස්සරහට ඒ වීඩියෝ එකත් අරගෙන එන්නම්කෝ ඔයාලට. මේවා කරද්දි නම් ඉතින් දවස ගෙවෙනවා දන්නේම නැතුව. හැබැයි ඉතින් සමහර දවස් තියෙනවා හරිම අමාරුවෙන් තමයි ඒක ගෙවා ගන්නේ. මල් වලටත් වතුර දාලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ රෑට උයන්න. අද නම් කන්නේ පාන්. පොල් සම්බෝලයි පරිප්පුයි එක්ක. මගේ ඉතින් හවස් වරුව මම ගෙවා ගන්නේ මෙන්න මේ විදිහට තමයි. මෑතක් වෙනකම්ම තිබ්බා මම පොල් ගෙඩිය බිඳින්න මාර විදියට බය වෙච්ච. මගේ හස්බන්ඩ් තමයි පොල් ගෙඩිය එතකොට බිඳලා දුන්නේ. දැන් ඉතින් පොල් ටික ගාලා ඉවර වෙලා මේ ලෑස්ති වෙන්නේ සම්බෝලෙට අවශ්‍ය දේවල් ටික කොටා ගන්න. කොච්චි, ලුණු, එතකොට කෑලි මිරිස්, එතකොට මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු ඒ ඔක්කොම දාලා ලුණු මිරිසක් විදියට තමයි මම කොටා ගන්නේ. මම පොල් නම් වං එළිය දාලා කොටලා ගන්නෙ නෑ. මම කරන්නේ අර ටික ඔක්කොම කොටලා ඉවර වෙලා ඊට පස්සේ ඒක ලුණු මිරිසක් විදියට හදාගෙන පොල් එකට දාලා පොල් එකෙන් ඒක කලවම් කරන එක. ඔන්න ඉතින් දැන් අන්තිමේටම දෙහි ටික මිරිකගෙන ඒක හොඳට කලවම් කරනවා. පොල් සම්බෝලෙත් හදලා ඉවරයි. දැන් මේ හදන්නේ පරිප්පු ටික හදන්න. මුලින්ම ඉතින් පරිප්පු ටික හොදලා ඊට පස්සේ ඒකට අවශ්‍ය කහ, මිරිස් කුඩු, අමුතුන පහ, රම්පේ, කරපිංචා, ලුණු, සුදු ලුණු ඒ ඔක්කොම දාලා ලිපේ තියාගන්න ඕනේ ඒක ඉදෙන්න. ඔන්න බලන්නකො ඉතින් අපේ වත්ත පහළ කෙසෙල් ගස් හිටවලා තියෙනවානේ. ඔය බලන්නකො කෙසෙල් මුවක්. ඔන්න දැන් ඉතින් පරිප්පු එක ඉදිලා ඉවරයි. දැන් ඉතින් පරිප්පු එකත් හදලා ඉවරයි. මේ බලන්නකො රෝස මල හරිම ලස්සනයි නේද? එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.